අදත් හරිම ලස්සන යමාරු දවසක්. ඉතින් පොඩි වැඩ වගේක් තියෙනවා දවස ඇතුළත කරගන්න. ඉතින් මුලින්ම මම කරන්නේ ග්‍රොසරි shopping list එක හදාගන්න එක. ඊට පස්සේ අපි අද වැඩවලට යමු. හිංගු හිකෝ කොන්දේ කපන් දෙනවදනි? අද කොන්දේ කපන් දෙනවදනි? අද දවසේ අපිට මුලින්ම තියෙන්නේ වැඩ ටික කරගන්න කලින් අපේ හිකෝ චංගේ කොන්දේ කපන්න එක්කගෙන යන්න. එයාගේ මේ වැඩ ටිකට ගොඩාක් වෙලා යනවා. ඉතින් අපි එයාව මෙතනට බාර දීලා අපිට හයි මෙයාව ගන්න එන්න තියෙන්නේ හවස් වෙලා.そうですね。はい。一番ちょっとはい。わかりました。尻尾とかは残した方がいいですか？はい。夕方ぐらいになってください。はい。අපේ හිකචංවත් එතනට බාර දීලා අපි ආවා ගෙදරට අවශ්‍ය කරන ග්‍රොසරිස් ටික ගන්න. අද ඩිනර් එක හස්බන්ඩ් ගානේ. ඉතින් ඒකට අවශ්‍ය කරන බඩු ටිකකුයි ගෙදරට ඕන කරන බඩු ටිකකුයි ගන්න තමයි අපි ආවේ. ග්‍රොසරි shopping පටන් ගන්න කලින් මං ආවා මගේ ආසම තැනට. දැන් සම්මය එක හින්දාද මන්දා වෙනදට වඩා නම් මල් අඩුයි මෙතන. ඒත් ඉතින් මේ සතියේ අපේ ගෙදර හැඩ කරන්න මල් ටිකක් ගන්න ඕනේනේ. ඒ හින්දා ඉතින් මම මේ වටේ කැරකි බලන්නේ මේ සතියේ අපේ ගෙදර යන්න වාසනාවන්ත වෙන මල් ටික කවුද කියලා. අන්තිමට ඉතින් වටේ කැරකිලා මම තෝරගත්තේ මෙන්න මේ මල් ටික. මම මේ තෝරගත්ත මල් පොකුරද ලස්සන? එහෙම නැත්නම් ඔයාලට මෙතන හිත ගිය වෙන මල් පොකුරක් තිබ්බද? එහෙම තිබ්බනම් ඒකත් කමෙන්ට් එකක් දාන්නකෝ. ගන්න. ඔන්න ඉතින් අමාරුම වැඩේ කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ නිදහසේ ග්‍රොසරිස් ටික අරගන්න. අද උදේ මම හදාගත්ත ග්‍රොසරි ලිස්ට් එකේ තියෙන ඔක්කොම ටික ගන්න බලාගෙන තමයි ආවේ. ඉතින් ඔක්කොම ටික මේකේ තියෙයිද දන්නෙත් නැහැ. එහෙම නැති වුණොත් වෙන එකකිනුත් ගන්න බලනවා. ගන්න. यहाँ पे का देसी दाल है. Gan gan.
අපි තුඹ කියන්නේ ඊයේ මේ එහෙම මේ කයි මගේ ග්‍රොසරි shopping list එකේ තිබ්බ ඔක්කොම දේවල් ඔන්න දැන් අරගෙන ඉවරයි. දැන් තියෙන්නේ බිල් කරගෙන වතුර ටිකක් පුරවගෙන ගෙදර යන්න තමයි. අපි මෙහි ටැප් වතුර බොනවා නම් ගොඩාක් අඩුයි. මේ වගේ සූපවල ගොඩාක් සූපවල මේ වගේ වෝටර් ස්ටේෂන්ස් තියෙනවා. ඉතින් ඒ වලින් තමයි අපි ගොඩක් වෙලාවට වතුර අරගන්නේ. ග්‍රොසරි shopping උත් ඉවර කරලා මේ ලා වැස්සෙම අපි ගෙදර ආවා. ගෙදර ඇවිත් ටිකක් වෙලා ඉඳලා මම නම් මේ දැන් කරන්න පටන් ගත්තේ මම කරන්න ආසම වැඩක්. ඒ තමයි අද මම ඉතින් ගත්ත මල් ටික ලස්සනට හදාගන්න තමයි හදන්නේ. මම මේ මල් ටික ලස්සනට හදනකන් හස්බන්ඩ් ඔයන්න පටන් ගත්තා. මල් ටික ගෙනාවට විතරක් මදිනේ. මේ ටික ලස්සනට හදලා මේකේ ලස්සන බලන එකත් අමුතුම දෙයක්. මල් ටික හදලා ඉවර වෙද්දී මෙයා නම් චිකන් ටික රෝස්ට් කරන්නත් පටන් අරගෙන. අද ඉතින් ඩිනර් එක හදන වැඩේ හස්බන්ඩ් බාරගත්තේ ඒ නිසා මට කුස්සිය පැත්තට එන්න තහනම්. එයාද තනියෙන්ම මේ වැඩ ටික ඔක්කොම කරන්නම් කිව්වා. එතකන් ඉතින් මම ගෙනාව බඩු ටික ටික අස් කරගත්තා. අද ඉතින් මට තියෙන්නේ මෙහෙම තමයි. කැමති කෑමක් කකා මෙයා ඔයන දිහා බලාගෙන ඉන්න. ඇති මෙයා ඉතින් වැඩ ටික කරනකන් මම ඉක්මනටම බත් එක රයිස් කුකර් එකේ තියාගන්න තමයි හදන්නේ. මොකද එතකොට ඉතින් මෙයාටත් ලේසියිනේ වැඩ ටික කරගන්න. අද ඉතින් හස්බන්ඩ් වෙනවා කිව්ව මෙනු එකෙන් ජාති දෙකක්ම හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න. කලින් අපි වෙජිටබල් චොප්ස් එකයි චිකන් ලෙවල් එකයි හදාගෙන ඉවර කරගත්තා. මේ වෙලාවේ නම් ගෙදරම හරිම සුවඳයි. උයලා ඉවර වෙද්දිම වගේ අපිට සලොන් එකෙන් කෝල් එකක් ආවා අපේ හිකචන්ව දැන් ගන්න පුළුවන් කියලා. ඉතින් අපි දෙන්නත් එක්කම ආවා අපේ හිකචන්ව අරගන්න. අපි බලමුකෝ එයාගේ අලුත් පෙනුම කොහොමද කියලා. Iko? Iko? කාට කන්ද දුන්නාද යාළුවා? හිකචන්ව අරන් එන ගමන්ම අපි ගියමු සූපර් එකටත් ගියා. මොකද මේ පොල් කිරි එක ඉවර වෙන්න ළඟයි කියලා මතක් වුණා. ඒ හින්දා ඉතින් පොල් කිරි එකත් අරගෙන එන්නම එක ගියා. අපි මේ ගියමු සූපර් එකෙන් තමයි පොල් කිරි ඒ වගේම පේස්ට්‍රි ෂීට්, තෝසේ ඒ වගේ ගොඩාක් දේවල් අරගන්නේ. හකුරු ගොඩාක් ඒ වගේ එක එක ඔය જાති කෑම හදන්න අවශ්‍ය කරන ගොඩාක් දේවල් ගන්න මේ ගියමු සූපර් එකෙන්. උඹහෙන් ඇදලා
රෑවෙලා ඉතින් මූවිහෙකුත් බලන ගමන් අද හස්බන් හැදුව ඒ රසම රස ඩින එක ගන්න තමයි අපි හදන්නේ. ගෙදර ඉතින් හැමදාම මම උයනවනේ. ඒත් මේ වගේ හස්බන් කෑම හදුව දවසට මට නම් වෙනදට වඩා කෑම මාරුම රහයි. වත්තකන සුපීරයි. මේ විදිහට ඉතින් එයා කෑම හදලා දීලා ගෙදර වැඩවලටත් උදව් කරලා ඉන්න දවස්වලට මම හරිම රිලැක්ස් එකේ තමයි ඉන්නේ. මේ වගේ චූටි දේවල් පෞල් ජීවිතය ඇතුලේ තියෙනවා කියන්නෙම අපිට සතුටින් ඉන්න පුළුවන් කියන එක තමයි. දැන් තියෙන්නේ අපි ඩෙසර්ට් ගන්න වෙලාව. මම මේ ළඟදී වටලප්පන් හැදුවා. ඉතින් ඒක ඔයාලත් දකින්න ඇති. හස්බන්ඩ්ට ආයි එයා තනියෙන් එයාට වටලප්පන් හදන්න ඕනේ කිව්වා. ඉතින් අදම තමයි එයා මේ වටලප්පන් හැදුවෙත් මට ඒ ටික නා වීඩියෝ කරගන්න බැරි වුණා. ඒත් බලන්නකො හරිම රසට ඇවිත් තියෙනවා. මං හැදුවා වටලප්පන්. කවුද වටලප්පන් හැදුවේ? මම රහයිද? මින්නද රහයි කියන්නේ එහෙනම් ඉතින් මේ ගමම්ම අද දවස ඉවර කරන්න තමයි මේ හදන්නේ. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝටම ගොඩාක් ආදරේ. සතුටින් පරිස්සමින් ඉන්න.